මත්ද්‍රව්‍ය භාවිතා කරන මිනිස්සෙක්ගෙන් අහනවා පොලිසියෙන් තමුන් දවසට කී පාරක් මත්ද්‍රව්‍ය භාවිතා කරනවද කියලා අහනවා. එතකොට ඒ මිනිස්සයා කියනවා මම 5 පාරක් පාවිච්චි කරනවා 8 පාරක් පාවිච්චි කරනවා එක එක ගණන් කියනවා හිතා ගන්න බැරි වාර ගණනක් කියන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඉස්පිරිතාලෙට ගියාම ડોක්ටර් අහනවා අම්මා මේ ළමයා ඊ රෑ ඉඳන් මේ වෙනකන් කී පාරක් වමනේ දැම්මද? දොස්තර මහත්තයෝ අනේ මගේ දරුවා මේ වෙද්දි 8 පාරක් වමනේ දැම්මා ඊ රෑ ඉඳන් මේ වෙද්දි එහෙම කියලා කියනවා. දැන් මේ දියවැඩියාව තියෙනකොට නිතර යූරින් පාස් කරන්න වෙනවනේ. හරිද? ඒක මේ දියවැඩියා රෝගේ ලොකු මේ ප්‍රධාන ලක්ෂණයක්. හරිද? එතකොට ඉස්පිරිතාලෙට ගියාම ડોක්ටර් අහනවා සාමාන්‍යයෙන් එක රැයකට ඔයාට කී පාරක් විතර යූරින් පාස් කරන්න වෙනවද? මූත්‍රා කරන්න වෙනවද? එක රැයකට කී පාරක් විතර මූත්‍රා පිට කරන්න සිද්ධ වෙනවද ඔයාට? බලන්න මේ විදිහ වාක්‍ය කොහොමද අහන්නේ? කොහොමද හදන්නේ? මේක හරි ලස්සන පාඩමක්. මං කලිනුත් කිව්වා ඉංග්‍රීසි වල අපි හෙමින් ඉංග්‍රීසි ටික ඉගෙනගෙන යනකොට අපිට එකපාරට හම්බ වෙනවා බෝනස්, ලැඩර්ස් හම්බ වෙනවා. එකපාර උඩ නගින්න පුළුවන් ඉනිමන් හම්බ වෙනවා. ඒ වගේ නැග්ගට පස්සේ හිතා ගන්න බැරි තරම් දුරක් අපිට යන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන් වේගෙන්. පැහැදිලිද? right. ඒ වගේ ලස්සන පාඩමක් තමයි අද කියලා දෙන්නේ පුතේ. හරිද? හොඳින් අහගන්න මේක පාවිච්චි කරන විදිය. මේක මේ how often do you කියන පාඩම. මේක පොඩි වාක්‍ය ඛණ්ඩයක්. how often do you? how often do you? how often do you? දැන් මේ often කියන එක often කියලා නම් කියන්න එපා. හරිද? often කියලා වචනයක් නැහැ ඉංග්‍රීසි වල. often නෙමෙයි often. 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 හැමතිස්සෙම මේ t එක තියෙනව නේද? මේ silent t එකක්. මේ t එක ශබ්ද වෙන්නේ නැහැ. හරිද? මේ t එක ශබ්ද වෙන්නේ නැහැ. often. often. කටට හුරු කරගන්න. how often do you? how often do you? how often do you? මොකද්ද තේරුම? ඔබ කොපමණ වාරයක් කියන එක. ඒ කියන්නේ ඔබ කොපමණ වාරයක් ඒ දේ කරනවද කියලා අහන්නේ how often do you? how often do you? හරි ලස්සනයි නේද පාඩම? දැන් ඉන්නකො මම වාක්‍යයක් ඔයාලට හදන විදිහ කියලා දෙන්නම්. ඔබ කොපමණ වාරයක් ව්‍යායාම කරනවද? බලන්න මේක බැලුමට කොච්චර සංකීර්ණ වාක්‍යයක්ද. දැන් මේ how often do you දන්නේ නැති කෙනෙක්ට මේ වගේ වාක්‍යයක් හදන්න ගියාම කොහොමද හදන්න පුළුවන්ද? හරිම අමාරුයි. අතම කොහොත් හදන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා මේ how often do you වගේ කුඩා වාක්‍ය ඛණ්ඩ ඉගෙනගෙන ඉන්න ඕන පුතේ. හරිද? right. how often do you exercise? හරිම සරලයි හදපු විදිය. හරිද? ඔබ කොපමණ වාරයක් ව්‍යායාම කරනවද? how often do you exercise? how often do you exercise? how often do you exercise? පැහැදිලිද? right. ඊළඟ එක බලන්නකෝ. ඔබ දෙමාපියන් සමග කොපමණ වාරයක් කතා කරනවද? ඔබ දෙමාපියන් සමග කොපමණ වාරයක් කතා කරනවද? how often do you talk to your parents? how often do you talk to your parents? right. මේ බලන්න. how often do you talk to your parents? ඔබගේ දෙමාපියන්ට කොපමණ වාරයක් කතා කරනවද? right. ඔබ මුරපදය කොපමණ වාරයක් වෙනස් කරනවද? ඔයා පාස්වර්ඩ් එක කී පාරක් චේන්ජ් කරනවද? ඕකනේ මේ අහන්නේ. ඔබ මුරපදය කී පාරක් වෙනස් කරනවද? ඔබ මුරපදය කොපමණ වාරයක් වෙනස් කරනවද? ඔයා පාස්වර්ඩ් එක කී පාරක් චේන්ජ් කරනවද? කොහොමද ඒක අහන්නේ? how often do you change your password? how often do you change your password? බලන්න මේක දැන් නිකන් හිතලා බලන්න මේ how often do you වගේ එකක් දන්නේ නැත්තම් කොහොම ඇත්තටම දෙයිනේ මේක අහන්නේ? අහන්න බෑ නේද? අහන්න පුළුවන්. මේ තරම් තීව්‍ර අදහසක් ගන්න බෑ නේද? ඈ right. ඔන්න ඊළඟ එක බලන්න. ඔබ දන්ත වෛද්‍යවරයා වෙත කොපමණ වාරයක් යා යුතුද? ඔබ කී පාරක් මේ ඩෙන්ටල් සර්ජන් ගාවට යන්න ඕනද? කොහොමද ඒක අහන්නේ? how often do you need to go to the dentist? නැත්නම් dental surgeon. right. අන්තිම වාක්‍ය බලන්න. ඔබ කොච්චර වාරයක් කෝපි බොනවද?
ඔයා කී පාරක් කෝපි බොනවද? ඔයා කී පාරක් කෝපි බොනවද? දැන් බලන්න සාමාන්‍ය ජීවිතේදී මේ වගේ දෙයක් ඉගෙන ගත්තාම මේ ඔයා කී පාරක් টয়ලට් යනවදනේ? එහෙම අහන්න පුළුවන්. ඔයා කී පාරක් ටවුන් එකට යනවද? ඔයා කී පාරක් දවසකට නිදා ගන්නවද? බලන්න දැන් සාමාන්‍ය ජීවිතේදී මේ වගේ එකක් ඉගෙන ගත්තාම හරි කම්ෆර්ටබල් නේද? ඉංග්‍රීසි කතා කරනකොට. රයිට්. ඔයා කොපමණ වාරයක් කෝපි බොනවද? How often do you drink coffee? බලන්න මේ වාක්‍යය කොහොමද හැදුනේ කියලා. මේ වාක්‍ය හැදුනේ වාක්‍යයක් හදනකොට තියෙනවා තේරෙ එකක්. සරල වාක්‍යයක් හදන ෆෝමියුලා එක තමයි subject verb object. එතකොට subject verb object කියන්නේ කර්තෘ ක්‍රියාව කර්මය. right. බලන්න මේ වාක්‍යයේ මොකද්ද subject එක? මේ වාක්‍යයේ subject එක තමයි you කියන එක. right. you කියන එක තමයි subject එක. එතකොට you කියන එක subject එක විදිහට ගත්තාම verb එක මොකද්ද මේ වාක්‍යයේ? verb එක තමයි drink කියන එක ක්‍රියාව. coffee කියන්නේ මොකද්ද? මොනවාද බොන්නේ? coffee. එතකොට object එකක් කියලා කියන්නේ ක්‍රියාවට භාජනය වෙන්නේ මොනවාද? බොන්නේ මොනවාද? coffee නේ බොන්නේ. එතකොට මේක ඇවිල්ලා මේ වාක්‍යයේ object එක පුතේ. පැහැදිලිද? coffee. right. මේ වාක්‍යයේ ඔයාට හරිම ලේසි කරන්න තියෙන්නේ how often කියලා කියන්නේ question phrase එකක්. හරිද? question phrase එකක් ඉස්සරහට දාලා මෙතනදී මේ do කියන helping verb එක දාලා ඔයාට පුළුවන් සාමාන්‍ය විදිහට subject verb object කියන රටාවට වාක්‍ය ලියාගෙන යන්න. right? එතකොට මේ how often do you කියලා ඉස්සරහට දැම්මහම මේ වාක්‍යයේ අදහස එන්නේ ඔබ කොපමණ වාරයක් ඒ දේ කරනවද කියන අදහස. ඔබ කොපමණ වාරයක් ඒ දේ කරනවද? ඔබ කොපමණ වාරයක් ඒ දේට යොමු වෙනවද? ඒ දේ තුල නිරත වෙනවද කියන එක. පැහැදිලිද? එතකොට මේ how often do you වගේ එකක් ඉගෙනගෙන බලන්න. මාර ලස්සනයි. ඉංග්‍රීසි කතා කරනකොට හිර වෙන්නේ නැහැ මේ වගේම ඉගෙන ගත්තට පස්සේ. මේ වගේම ටිකක් වැඩිපුර තියෙනවා. හැබැයි ඒවා පොඩ ඉගෙන ගත්තට පස්සේ ඔයාට අර අමාරුවෙන් කතා කරගෙන යන ඉංග්‍රීසි ටික තියෙනවනේ. ලේසියෙන්ම කතා කරගන්න පුළුවන්. right? අපේ ක්ලාසස් වල අපි මේ ලස්සන්ට මේ වැඩ කටයුතු ඔක්කොම කියලා දෙනවා. ඉංග්‍රීසි අමාරුයි කියලා මාර විදිහට මේ ඉංග්‍රීසි එපා වෙලා හිටපු කට්ටිය දැන් අන්න රචනා ලියනවා වචන 300 රචනා මෙහෙම කරද්දි ලියනවා. right? ඒගොල්ලොන්ට පිස්සුවක් වෙලා මේ ඉංග්‍රීසි කතා කරන එක. වරද තියෙන්නේ ඔයගොල්ලොන්ගේ නෙමෙයි. මේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ක්‍රමේ වරදක් තියෙන්නේ. හැම වෙලාවෙම ඔයා හිතුවේ සිංහලෙන් දෙයක් හිතලා ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න නේද? නෑ පුතේ ඒ ක්‍රමේ වැරදි. ඔයා පුරුදු වෙන්න ඕනේ ඉංග්‍රීසි වලින් හිතන්න. ට්‍රාන්ස්ලේට් කරන්න ගියොත් එක තැනකදී ඔයා හිර වෙනවා. ඒක නිසා ඔයා ඉංග්‍රීසි වලින්ම හිතන්න පුරුදු වෙන්න පුතේ. ඉංග්‍රීසි වලින්ම හිතනකොට ඔයා එරෙන්නේ නැහැ. ඔයාට ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. අපේ තියෙන කෝස් එකක් මාස 2ක පාඨමාලාවක්. මේ කතා කරගන්න බැරුව දඟලන ඉංග්‍රීසි ටික හරිම ලස්සනට මේ මාස 2 ඉවර වෙද්දි කට්ටිය ගොඩ දා ගන්නවා. හැබැයි මාස 2ක් කිව්වට මේ කෝස් එක පන්ති 16යි මේකේ තියෙන්නේ මාස 2කට. හරිද? ඒ කියන්නේ සතියට පන්ති 2 ගානේ මාසෙට පන්ති 8ක් තියෙනවා. මාස 2කට පන්ති 16ක් තියෙනවා. පන්ති 16ක් කියන එකේ අදහස පැය 16ක් කියන එක නෙමෙයි. හොඳේ? පන්ති 16ක් කියලා කියන්නේ පන්ති 16ක්. ඒ කියන්නේ එක පන්තියක් පැය 2ක්, පැය 2ක්, පැය 3ක් වෙන්නත් පුළුවන්. ඊට වැඩි පන්තිත් තියෙනවා. හරිද? ඒක දැනෙන්නේ නැහැ. අපි හරි රසවත් විදිහකට මේක උගන්වගෙන යනකොට ඒක දැනෙන්නේ නැහැ. ළමයි අහනවා පැය 3ක් හිටියද පැය 2ක් හිටියද දැනුනේවත් නැහැ කියලා කියනවා. හරිද? ඒ කට්ටියකින් අහලා බලන්න මේ පාඨමාලාව හොඳයිද කියලා. හොඳයි නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා බලන්න. ඔයාට මේ අමාරුයි කියන ඉංග්‍රීසි ටික හරිම ලස්සනට හරිම පැහැදිලිව වගකීමකින් අපි කොට දාලා දෙන්නම්. right? එහෙනම් අපේ වීඩියෝ දිගටම බලන්න. මේ වගේ ලස්සන පාඩම් අරගෙන අපි ආයෙත් ඉක්මනින් මෙන්නම්.